සාර්ථක ඔන්ලයින් බිස්නස් එකක් පටන්ගෙන සාර්ථක වෙන්න අපි මඟ පෙන්වන්නම්. වැඩි විස්තර සඳහා www.capital1academy.com වෙබ් අඩවියට පිවිසන්න. eBay Dropshipping, eBay Direct Shipping, Deriv Trading, Binance Trading, Freelancing, Social Media Marketing courses වලට ඔයාලට අපිත් එක්ක එකතු වෙන්න හැකියාවක් තියෙනවා. Hi guys, welcome back to Capital One Academy YouTube channel. අද අපි මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 වර්ෂයට ගැලපෙන්න කොහොමද අපි හරියටම Skrill account එකක් create කරගන්නේ කියලා. මොකද අපි දන්නවා Adobe stock contributor කෙනෙක් විදිහට ඒ වගේම trading කරද්දී ගොඩක්ම විදිහට අපිට withdrawal method එකක් විදිහට මෙන්න මේ Skrill කියන account එකක් අවශ්‍ය වෙනවා අපේ බැංකුවට හරි easy cash වලට හරි අපේ මුදල් ටික ලබා ගන්න. එතකොට අපි අනිවාර්යයෙන්ම අපේ Skrill account එක හරියටම create කරලා තියාගන්න ඕනේ. මොකද අපි Skrill account එක හරියට create කරලා verify කරගෙන තිබ්බේ නැත්නම් කිසිම අවස්ථාවකදී අපිට හරියට withdrawal එකක් ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට අපි මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරනවා A to Z කොහොමද හරියටම ඔයාලගේ account එක create කරගන්නේ. ඒ වගේම මේකට අදාළ වෙන documents මොනවාද? ඒ documents upload කරගෙන කොහොමද ඔයාලා හරියටම verification එක කරගන්නේ කියලා තමයි අද අපි මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේ දැන්ම මේ Capital One Academy කියන YouTube channel එක subscribe කරන්න. මොකද අපි online platform හරහා මුදල් උපයන්න පුළුවන් ඉතාමත් සාර්ථක ක්‍රම ගැන ඔයාලත් එක්ක කතා කරනවා. ඒ වගේම අපේ academy එකකුත් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් අපේ academy එකත් එක්කත් එකතු වෙලා අපේ courses follow කරන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු 2025 වර්ෂයට ගැලපෙන්න කොහොමද අපි හරියටම Skrill account එක හදාගන්නේ කියලා. Capital One Academy, Sri Lanka's #1 e-learning academy. Subscribe and stay tuned with us for more upcoming videos. අපි දැන් ඇවිල්ලා ඉන්නවා අපේ ඉන්ටර්ෆේස් එකට. ඔයාලට කරන්න පුළුවන් මේ account එක create කරන්න ඔයාලට ඔයාලගේ Chrome browser එක open කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඔයාලගේ Firefox browser එක ඒ වගේ browser එකක් open කරගන්න පුළුවන්. ඉස්සෙල්ලම ඔයාලට පුළුවන් මෙතනදී Skrill කියලා search කරගන්න පුළුවන්. Skrill කියලා search කරගන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් Skrill එක ගත්තොත් අපි මේක e-wallet එකක් විදිහට තමයි use කරන්නේ. මොකද අපි දන්නවා trading කරන බොහොමයක් පිරිසක් අනිවාර්යයෙන්ම මේ Skrill account එක හදන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද අපිට dollars deposit කරගන්න අවශ්‍ය වෙන නිසා අපේ trading platform එකකට සහ අපි ඔය e-money වැඩ කරන websites වල withdrawal ගන්නත් අපිට මේ Skrill account එක අවශ්‍ය වෙනවා. එහෙනම් අපි හරියටම බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි. ඔයාලා Skrill කියලා search කරාට පස්සේ ඔයාලට Skrill කියලා search කරන්නත් පුළුවන්. නැත්නම් මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා URL එක. ඔයාලට ඒක click කළත් මේකට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි පහලට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Skrill online wallet for money transfer and online payments කියලා තියෙනවා. හරි. මෙතනදී මෙන්න මේක click කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට Skrill account එකක් create කරගන්න අනිවාර්යයෙන්ම email address එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම phone number එකකුත් අපිට අවශ්‍ය වෙනවා. මේ දෙක අපි දන්නවා හැමෝම ගාවම තියෙනවා. ඒක නිසා අපිට මේක පහසුවෙන්ම හදාගන්න හැකියාවක් තියෙනවා. හරි. ඔයාලට ඊළඟට පුළුවන් මෙන්න මේ register කියන එක click කරගන්න. register කියන එක click කරගත්තට පස්සේ අපිට අනිවාර්යයෙන්ම email address එකක් අවශ්‍ය වෙනවා. අපි මෙතනදී මගේ email එකක් මම copy කරලා ගන්නම්. මේ විදිහට මේක එකපාර load වුනේ නැත්නම් පොඩ්ඩක් refresh කරලා ඔයාලට පුළුවන් මේකට access වෙන්නත් හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේක load වෙන්න ටික වෙලාවක් යනවා. හරි. මේ විදිහට load වුණාට පස්සේ ඔයාලට ඉස්සෙල්ලම කරගන්න තියෙන්නේ ඔයාලගේ first name එක සහ last name එක දාගන්න පුළුවන්. හරි. මෙතනදී මම මගේ email එක copy කරගන්නම්. ඊළඟට මෙතනදී මම මගේ first name එක සහ මගේ last name එක දාගන්නම්. හරි. first name එක සහ last name එක ඔයාලට දාගන්න පුළුවන්. මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාලගේ first name එක සහ last name එක දාගද්දී name as seen on your ID
use Latin letters කියලා තියෙනවා. හරිද? මෙතනදී ඔයාගේ ID එකේ තියෙන විදිහට first name එක සහ last name එක දෙන්න ඕනේ. මොකද නැත්තම් මේක අපි KYC කරද්දී, ඒ කියන්නේ මේක approve කරද්දී ඔයාලට ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක verify කරන්න පුළුවන් documents ಜಾති තුනක් තියෙනවා. එකක් තමයි ඔයාලගේ English ID එක, ඊළඟ එක ඩ්‍රයිවිං ලයිසන් එක, ඒ වගේම ඔයාලට ඔයාලගේ පාස්වර්ඩ් එක පාස්පෝර්ට් එක පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? ඒක නිසා ওই ಜಾති තුනෙන් එකක් අනිවාර්යයෙන්ම ඔයාලට මේ account එක create කරන්න අවශ්‍ය වෙනවා. හරි. ඊළඟට ඔයාලගේ country එක defaultම ශ්‍රී ලංකා කියලා තමයි තියෙන්නේ. currency එක ඔයාලා select කරගන්න ඕනි. USD වලට, US dollars වලට select කරගන්න ඕනි. ඒක පහළම තමයි තියෙන්නේ මෙන්න මෙතන. හරි. ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, country එක, ඒ වගේම currency එක, ඔයාගේ email එක copy කරලා හරි type කරගන්න. ඊළඟට ඔයාට මතක හිටින password එකක් දෙන්න. මෙතනදී 8 characters password එකක් දෙන්න අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම numbers, symbols ඒ වගේ දේවල් උපයෝගී කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ password එක දාගන්න. හරි. එහෙම දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ get offers මෙන්න මේකට ටික් එකක් දාගන්න. මෙයාලගේ තියෙන updates ඒ හැම දෙයක් ගැනම ඔයාලට ඊමේල් එකක් එනවා, ඒවත් අවශ්‍ය වෙනවා. හරි. මේ විදිහට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් register කියන එක ක්ලික් කරගන්න. ඊළඟට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට, ඔයා දීපු ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ඇති. මේ ඊමේල් ඇඩ්‍රස් එකට ලින්ක් එකක් ඇවිල්ලා තියෙනවා account එක verify කරගන්න. අපි බලමු අපේ එකට ඇවිල්ලා තියෙයිද කියලා. මේ විදිහට අපි පොඩ්ඩක් refresh කරලා බලමු. හරි. සාමාන්‍යයෙන් චුට්ට වෙලාවක් අපි බලන්න ඕනි. මෙතනදී සාමාන්‍ය ලින්ක් එක ආවේ නැත්තම් සාමාන්‍යයෙන් විනාඩියක් විනාඩි දෙකක කාල සීමාවක් ඇතුළතදී ඔයාගේ ලින්ක් එක ආවේ නැත්තම් මෙතන පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. .com එකෙත් ඩොට් එකක් තියලා තියෙනවා මං. එතකොට මේක අනිවාර්යයෙන්ම එන්නේ නැහැ. අපේ ඊමේල් ඇඩ්‍රස් එකේ පොඩි වැරද්දක් තියෙනවා. හරි. මේ විදිහට අපි බලමු login කියන එක දෙන්න. your email or password incorrect කියලා තියෙනවා. මෙතන register කියන එකට ආයියා. ඒ වගේ චුට්ටක් දෙද්දි හරියටම බලලා දෙන්න. ඒ වගේ පොඩි මිස්ටේක්ස් වෙන්න පුළුවන්. හරි. මේ විදිහට බලලා හරි. මේ විදිහට දීලා register කියන එක දෙන්න. හදිසියෙන් හරි ආයි account එකක් තියනවා කියලා හරි ආවොත් හරි. ඒ පාර හරි. මෙතනදී confirm කියලා තියෙනවා. මෙන්න මේ confirm email කියන එක ක්ලික් කරගන්න. හරි. එතකොට අපේ අර කලින් තිබ්බ ටැබ් එක ක්ලෝස් කරගන්න. මේක ලෝඩ් වෙලා එනකන් චුට්ටක් වෙලා අපි ඉන්න ඕනි. මේක ලෝඩ් වෙලා ආවට පස්සේ අපිට පුළුවන් ඉතුරු ටික ෆිල් කරගන්න. හරි. සාමාන්‍යයෙන් අර අනිත් ඉන්ටර්ෆේසස් වගේ නෙමෙයි. සාමාන්‍ය චුට්ටක් ස්ක්‍රීන් එක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා. හරි. හදිසියෙන් හරි ටිකක් වෙලා ලෝඩ් වුනේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතන තියෙනවා දැන් thank you for verifying your email කියලා. මෙතනදී ඔයාගේ password එකයි mail එකයි දාලා ඔයාට පුළුවන් login වෙන්න. හරි. මේ විදිහට ඔයාට log වුණාට පස්සේ ඔයාගේ Skrill account එක මේ විදිහට create වෙලා කියලා පෙන්නනවා. ඊළඟට අපිට තව form එකක් තියෙනවා fill කරන්න. අපේ address එක, ඒ දේවල් ටික අපි දාගන්න ඕනි. එතකොට අපි මේ දේවල් ටික කොහොමද fill කරගන්නේ කියලා අපි ඉස්සරහදී බලමු. හරි. ඊළඟට මෙතනදී දැන් මෙතන ඔයාගේ නමත් එක Skrill කියලා තියෙනවානේ. ඔයාගේ Skrill account එකට කොහෙන් හරි ඔයා ඩොලර්ස් දාගන්නවා නම්, ඒ කියන්නේ යම්කිසි ඒජන්ට් කෙනෙක්ගෙන් හරි මොකක් හරි වෙබ්සයිට් එකකින් හරි ඔයාලට ඩොලර්ස් එනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ ඊමේල් එක තමයි දෙන්න ඕනේ. හරිද? මේ ඊමේල් එක කොපි කරලාම ගන්න. මොකද හදිසියෙන් හරි අකුරක් ඉලක්කමක් වෙනස් වුණොත් ඔයාගේ සල්ලි ටික එන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම වෙන කාගේ හරි account එකක් තිබ්බොත් ඒ විදිහට හදපු එයාගේ account එකට deposit වෙන්නත් පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක හරියටම copy කරලා ගන්න. ඔයා කාගෙන් හරි සල්ලි මේකට top up කරගන්නවා නම් හරි, නැත්නම් මොකක් හරි website එකකට දෙනවා නම් ඔයා use කරපු email එක අනිවාර්යයෙන්ම හරියටම දෙන්න. හරි. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනදී මේ options තුනක් තියෙනවා. මේකෙන් pay online කියන එක දෙන්න. ඊළඟට මේකේ අපිට registration process එකක් තියෙනවා. අපි ඒකත් fill up කරගන්න ඕනි. හරි. මෙතනදී get started ඊළඟට අපි address එක දාගමු.
මෙතැන්දිත් ඔයාගේ ඇඩ්‍රස් එක හරියටම දාගන්න ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එකේ හරි පාස්පෝර්ට් එකේ හරි ඒ වගේම ඉංග්ලිෂ් ID එකේ හරි තියෙන විදියට අනිවාර්යයෙන්ම ඔයාගේ ඇඩ්‍රස් එක දාගන්න ඕනි. මොකද අපිට මේක වෙරිෆයි කරගන්න සිද්ධ වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න සිංහල ඩොකියුමන්ට්ස් වලට මේවා හදන්න බෑ. ඒක නිසා ඒකත් හොඳට මතක තියාගන්න. හරි. හරි. ඒ විදිහට ඇඩ්‍රස් එක දාගන්න. ඊළඟට පෝස්ටල් කෝඩ් එක ඔයාලගේ පෝස්ටල් කෝඩ් එක ඔයාලා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරන්න. ඊට පස්සේ date of birth එක හරියට දාගන්න. ඉස්සෙල්ලාම date එක, month එක, year එක ඒ විදිහට තමයි තියෙන්නේ. හරි. ඒ විදිහට දාගන්න. ඊළඟට ෆෝන් නම්බර් එකක්. ෆෝන් නම්බර් එකත් හරියට බලලා ෆෝන් නම්බර් එකක් දෙන්න. මීට කලින් ඔයාලා අනිවාර්යෙන්ම භාවිතා කරපු නැති නම්බර් එකක් තමයි දෙන්න ඕනේ. මොකද භාවිතා කරපු නම්බර් එකක් දුන්නොත් ස්ක්‍රිල් වලට හරි මොකක් හරි එකකට ඔයාගේ accounts ක්ලෑෂ් වෙන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ඒ දේවල් ටික හරියට බලලා තමයි ඔයාලා දෙන්න ඕනි. හරි. හරි. ඊළඟට next කියන එක දෙන්න. මේක සේව් කරන්න දහනවා. ඔයාට අවශ්‍ය නම් ඒක සේව් කරගන්න පුළුවන්. හරි. ඊළඟට ඔයාගේ වෙරිෆිකේෂන් කෝඩ් එකක් එයි ඔයාගේ දීපු ෆෝන් නම්බර් එකට. හරි. මගේ වෙරිෆිකේෂන් කෝඩ් එක ආවා. ඒක ටයිප් කරගන්න. ටයිප් කරගෙන වෙරිෆයි කියන බටන් එක ඔයාලට පුළුවන් ක්ලික් කරගන්න. ඊළඟට මෙතනදී පින් කෝඩ් එකක් අහනවා. මේ පින් කෝඩ් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද මේකෙදී ඔයා ට්‍රාන්සැක්ෂන් එකක් කරද්දි සහ ඔයා account එකට ක්‍රියේට් කරද්දි සහ ඒ වගේම ඔයාලු ඩිවයිස් එක ලින්ක් කරද්දි මේ පින් එක ඔයාගෙන් අහනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ පින් එක මතක තියාගන්න ඕනි. මේ පින් නම්බර් එක 6 digit පින් නම්බර් එකක් වෙන්නේ. ඒක නිසා 1 2 3 4 5 6 ඒ වගේ ඒවා දාන්න නැතුව ඔයාට මතක හිටින්න නම්බර්ස් 6ක් උපයෝගී කරගෙන ඔයාට දෙන්න පුළුවන්. මෙතෙන්දී යාලා කියලා තියෙනවා එක දිගට දාන්න එපා කියලා. මෙතන you can't 6 consecutive or repeating 6 digits කියලා තියෙනවා. ඒක නිසා ඒක පොඩ්ඩක් හරියට බලලා දාගන්න. හරි. මම ඒක මගේ කෝඩ් එක දාගත්තා. මම සේව් කරගත්තා. හරි. ඊළඟට අපේ Skrill account එකේ අපි documents ටික ඒ දේවල් ටික දාගන්න විදිහ අපි ඊළඟට බලමු. හරි. ඊළඟට මෙතනින් අපිට මෙතනින් money add කරන්න කියලා තියෙනවා. මෙතනින් ඔයාට ලංකාවේ ඔයාට මෙතනින් දාගන්න බෑ. ඒක නිසා මේකට අනිවාර්යයෙන්ම ඔයාලට ඒජන්ට් කෙනෙක් හරහා තමයි මේකට ඩොලර්ස් දාගන්න ඕන නම් දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ වෙබ්සයිට් එකකට මේ ඊමේල් එක හරහා ලින්ක් කරන්න පුළුවන්. හරිද? දැන් අපි මේ විදිහට රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් කරගෙන තියෙන්නේ. ඒ දේවල් ටික හරි. ඊළඟට ඔයාගේ Skrill account එකට එන්න settings වලට එන්න. settings වලට ආවට පස්සේ ඔයාලට ඉස්සෙල්ලම verification and features කියලා එකක් තියෙනවා. personal data, account settings, subscriptions ඒ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලම ඔයාගේ security වලට ගිහිල්ලා ඔයාට ඕන නම් password එක මෙතනින් මාරු කරගන්න පුළුවන්. අර අපි දීපු pin එක තියෙනවා. ඒ වගේම authentication එකක් add කරගන්න පුළුවන්. trusted devices සහ trusted recipient and merchants කියලා තියෙනවා. හරි. ඊළඟට මේ දේවල් ටික එතන තියෙනවා. ඊළඟට subscriptions මෙතන තියෙනවා. මොන හරි ඔයා subscriptions add කරලා තියෙනවා නම් ඒක එතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම account settings වල language එක සහ ඔයාට account එක කවදා හරි දවසක deactivate කරගන්න අවශ්‍ය නම් මෙතනින් account එක deactivate කරන්නත් පුළුවන්. ඊළඟට personal information වලට ගියාට පස්සේ ඔයාගේ නම තියෙනවා, ඔයාගේ address එක, phone number එක, ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා. ඔයාට ඕන නම් තව ඊමේල් ඇඩ්‍රස් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ෆෝන් නම්බර් එක සහ ඇඩ්‍රස් එක මොන හරි වෙනස්කම් තියෙනවා නම් වෙනස් කරගන්නත් පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාගේ නම වෙනස් කරන්න බෑ. හරි. ඊළඟට verification and features වලට ආවට පස්සේ account verification එක තියෙනවා. මෙතෙන්දී අපිට ඕන spending control එකක් දෙන්න පුළුවන්. gambling transactions අපිට නවත්තන්න පුළුවන්. මෙන්න මේක දීලා. හරිද? මේක ඕනනම් අපිට gambling transactions off කරගන්න පුළුවන්. මේ එතකොට මෙතන තියෙනවා Skrill does not allow payments to gambling and betting sites වලට ඔයාට මේකෙන් payment කරන්න බැරි වෙනවා. ඒක නිසා මේක open කරොත් ඔයා අනිවාර්යයෙන්ම පැය 48ක් ගියාට පස්සේ තමයි ඔයාට මේක ආයි off කරන්න පුළුවන්. ඒකත් හොඳට මතක තියාගන්න. හරි.
මේ විදිහට ඔෆ් කරාට පස්සේ ඒක පැය 48ක් ගියාට පස්සේ තමයි ඒක approve වෙන්නේ. අර මේකේ තියෙන්නේ unlocking in progress in කියලා hours ගන්න තියෙනවා. හරි. ඊළඟට verify your identity to increase your limits. අනිවාර්යයෙන්ම ඔයාගේ account එකක් ගත්තට පස්සේ account එක අනිවාර්යයෙන්ම fully verified කරගන්න ඕනේ. ඒක අනිවාර්යයි. මොකද අපිට deposits withdrawal කරද්දී ඒක අවශ්‍ය වෙනවා. හරි. verify කියන එක click කරගත්තට පස්සේ මෙතැනදි මේක මේ විදිහට load වෙනවා. ඊට පස්සේ මෙතැනදි කියනවා there is no need to verify your account at this time. Please deposit funds into your account using your wallet. හරිද? මේකේ දැන් ඩොලර්ස් 0.9නේ තියෙන්නේ. මෙතැනදි අපි අනිවාර්යයෙන්ම verify කරගන්නවා නම් මෙතැනදි settings වලට ගිහිල්ලා මේකට යම්කිසි ඩොලර්ස් ප්‍රමාණයක් දාගන්න ඕනි. හරිද? මෙතැනදි සාමාන්‍යයෙන් ඩොලර් 5ක් ඩොලර් 1ක් ඒ වගේ ඔයාට අවශ්‍ය මුදලක් මේකට දාගෙන මේක වෙරිෆයි කරගන්න පුළුවන්. හරිද? මම මේකේ වෙරිෆයි කරන process එක කියලා දෙන්නම්. හරියට අහගන්න. හරි. ඉස්සෙල්ලම මෙන්න මේ verification and features වලට ගිහලා verify account කියන එකට ගියාට පස්සේ verification methods දෙකක් තියෙනවා. එකක් තියෙනවා ID verification එක. අනිත් එක තමයි අපේ address verification එක. ID verification එකට ගියාට පස්සේ ඔයාගේ ID එක ඔයාලට verify කරන්න පුළුවන් අර මම කලින් කිව්ව methods වලින්. එකක් තමයි driving license එක, දෙවෙනි එක තමයි national ID එක, තුන්වෙනි එක තමයි passport එක. driving license එක සහ national ID එක භාවිතා කරනවා නම් ඔයාලට upload කරන්න සිද්ධ වෙනවා national ID එකේ හෝ driving license එකේ front page එකේ සහ back page එකේ photos. passport එක ඔයා use කරන කෙනෙක් නම් passport එකේ front page එකේ photo එකක් upload කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාගේ selfie එකක් ඊළඟට upload කරන්න සිද්ධ වෙනවා. මේ account එකේ අයිතිකාරයාද මේ හරියටම documents upload කරේ කියලා මෙයාලට verify කරගන්න අවශ්‍ය වෙන නිසා. එතකොට අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න ඔයාලා මේක capture කරද්දී card එක කැපිලා blur වෙලා මේකේ තියෙන details කිසිම දෙයක් අපහැදිලිව තියෙනවා නම් මේක කිසිම අවස්ථාවකදී approve වෙන්නෙත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේකේ එයාලා දීලා තියෙනවා ඔයාලා මේක add කරද්දී මේකේ certain conditions ටිකක් ඒ conditions වලට ගැලපෙන විදිහට තමයි ඔයාලා මේක upload කරන්න ඕනි documents. ඊළඟට address verification එකට ගියාට පස්සේ ඔයාලට address verification එකේදී ගොඩක්ම විදිහට සාර්ථක වෙන්නේ bank statement එකක්. ඒ කියන්නේ ඔයාගේ නමට මේ account එක create කරපු creator ගේ නමට සහ address එකට ගැලපෙන විදිහට expire වෙච්ච නැති bank statement එකක් තමයි ගොඩක්ම විදිහට ගැලපෙන්නේ. නැත්නම් government issued letter එකක්, utility bill එකක්, ඒ වගේ දෙයක් වුණත් තමන්ගේ නමට එනවා නම් මේ account එකේ අයිතිකාරයාගේ නමට එනවා නම් ඔයාට පුළුවන් ඒ විදිහට approve කරගන්න. එතකොට ඔන්න ඔය විදිහට තමයි documents ටික upload කරගන්නේ. ඒ වගේම තමයි මේ account එකේ documents upload වෙන්න සාමාන්‍යයෙන් දවස් 7ක් දවස් 21ක කාල සීමාවක් ගත වෙනවා. අනිවාර්යයෙන්ම දවස් 21කට වැඩිය කාල සීමාවක් ඔයාගේ documents approve වෙන්නේ නැතුව තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙයාලත් එක්ක live chat එකක් දාලා මොනවාද අඩුපාඩු තියෙන්නේ කියලා බලලා ඒවට requirements ටික ඒ කියන්නේ ඒකේ තියෙන අඩුපාඩු ටික fulfill කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ආයෙත් re-upload කරන්න. එතකොට ඔයාගේ account එක fully verified කරගන්න හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයා නිතර transactions කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ account එක full approve කරලා තියාගන්න. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඉතාමත් සරලව account එකක් create කරන්නේ සහ verification process එක හරියටම කරගන්නේ ඔන්න ඔය විදිහට තමයි. අනිවාර්යයෙන්ම account එකක් create කරද්දී ඔයාගේ සියලුම verifications ටික සහ ඔයාගේ details ටික පිළිබඳව ඔයාට හොඳ idea එකක් තියෙන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මේක එකපාරක් බලලා කරන්න අමාරු වෙනවා. වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලලා හරියට මේ වැඩේ කරගන්න. මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයාලට ක්ලියර් අයිඩියා එකක් එන්නේ නැති කොහොමද හරියටම 2025 වර්ෂයට ගැලපෙන්න කොහොමද ඔයාලා හරියටම Skrill account එක create කරගන්නේ. එතකොට මම මෙතනදී A to Z ඔයාලට කියලා දුන්නා account එක හදාගන්න process එක. ඒ වගේම මේක හදන්න මොන වගේ documents ද අවශ්‍ය වෙන්නේ කියලාත් අපි කතා කරා. ඒ වගේ මේ අදාළ documents කොහොමද අපි upload කරන්නේ කියලාත් ඔයාලත් එක්ක කතා කරා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම තවත් කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම like එකක් comment එකක් දාලා තියාගන්න. ඒ වගේම අපිව subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් දවස් කීපයකින් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් හැමෝටම ජය වේවා සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.